ගන්න. ඒකේ ගොඩාක් අඩුයි. ඒකේ බඩු ඊටත් වැඩිය අඩුයි. මේ ෂෝට්ස් මේ ඔක්කොම 70. ඊටත් වැඩි අඩුවට සමහර තැන්වල තියෙනවා. මේවා නම් ලාභයි නේ. එයාට හොඳට පුළුවන් සමතිකා. ඒක ඇදලා කියන්නනේ බබ ලස්සනට. Good morning. Sawadika. Sawadika. අද අපේ තායිලන්ත ටුවර් එකේ කීයද? 8 වෙනි දවස්. තව දවස් 3ක් තියෙනවා ඉන්න මෙහෙට. ඉතින් අද අපි ඉන්නේ මේ බැංකොක් වල. ඊ අපි බැංකොක් වලට ආවනේ. ප්ලේන් එකේ චුට්ටක් ඇවිදගෙන යනවා හොටෙල් එක ගාව. බලමු කන්න මොන හරි තියනවද කියලා මේ හරියේ. shops නම් ගොඩක් තියෙනවා මේ වෙලාවල නැහැ සමහර ඒවා. හා? මොකුත් නැහැනේ මේ හරි අරලත් නැහැ අර. තාම 8:00ට ගමේට වගේනේ. එක්කෝ ඊයේ ගියපු අර ටර්මිනල් 21 එකට මයන් එතන තියෙනවා කෑම ගොඩක් මේ ළඟයිත් එක්කනේ. යම්. ඒ හරිය ඊයේ රෑ නම් හොඳටම බිසි. මේ ටයිම් එකට කවුරුත් නැහැ එළිය එච්චර සෙනග නැහැ ඉතින්. රෑට තමයි බිසි මේ. රෑට තමයි මේ හරිය ගොඩක් බිසි. Sawadika. Enak lagi. Oke. Sawadika. Sawadika. එයාට හොඳට පුළුවන් සමතිකා. ඒක ඇදලා කියන්නනේ බබ ලස්සනට. සමතිකා. You want to take a photo? මේ බකට් එල්ලලා තියෙන්නේ මොනවාද? මේ ටර්මිනල් 21 එකේ උඩම අපි එකට ආවේ නැහැ. එච්චර දේවල් නැහැ. ඉතින් මොනවාද ෆෝන් උයනම් මම තමයි තියෙන්නේ ඉතින්. සිනමා එක තියෙනවා මේ මෙතන. මේ එක. අදත් අපි ආවේ ඊයාපූට් 21 එකටම තමයි ටර්මිනල් 21 එකේ තියෙන. මොකද ඒකේ කෑමක් ගොඩාක් තියෙනවා, වෙරයිටිස් ගොඩාක් තියෙනවා. තෝරගෙන ගන්න පුළුවන්. ඉතින් අපි අලුත් කැම જાතියක් try කරමු අද. මේ මොනවාද? pineapple. This is no darling. Banana, strawberry and මොනවාද? sticky rice එක කාලා. What? Superman pen na? Supergirl. Supergirl. Ditte katte ekka hellenawa. Muge dayanna vaccine දානවා. Supergirl ya? Ya Supergirl ya? Super Bangkok වල ඩියෝ ගෝල්ඩ් හවුස් එක. ඩියෝනේ කියන ඩියෝ ගෝල්ඩ් හවුස් එක පේනවා. ලස්සනයි. අපි ආවා ඉන්ද්‍ර ස්ක්වයර් එකට. ඒකෙත් shopping තමයි තියෙන්නේ. බලමු ඇතුළට ගිහලා මෙතනත් මේකත් තියෙන්නේ ප්ලැටිනම් එක ගාවම තමයි. මෙතන හෝල්සේල් ම තියෙනවා. ගොඩාක් තියෙනවා shopping කරන්න මේක ඇතුලේ. බලමු අපි ගිහිල්ලා. සපත්තු, සෙරෙප්පු, ඇඳුම් හැමදේම තියෙනවා මේකේ. bags ඔව් අපිට හිතෙන්නේ මෙහි ටිකක් ගණන් අඩුයි අර අපි ගියපු අනිත් තැන් වලට වැඩිය. බලමු ගිහිල්ලා ඉතින් අඩුයිද කියලා.
බලමු ෂූස් එහෙම. තියෙනවා 100යි. ඕනද බාටා? මේ සැන්ඩල්ස් එහෙම තියෙනවා. බෑග්ස් තියෙනවා. පොඩි ළමයි කියන්තුන් මේ ඔක්කොම 200යි බාත් 200. මේක ඉන්ද්‍රා මාකට් එක. හැබැයි මේක නම් ගොඩාක් ගණන් අඩුයි බඩු. ටැටුනම් මාකට් එක ගාවම තමයි මේකත් තියෙන්නේ. බෑග්ස් තියෙනවා, එක දේවල් තියෙනවා ගොඩක්. ගණන් අහලා නැහැ මේවා. මේ වතුර බෝතල් එකක් 60යි දෙකක් 100යි. බෑග්ස් නම් තියෙනවා ලස්සන ඒවා. මේවල හැබැයි ගණන් ගහලා නැහැ. සමහර ඒවල ගහලා තියෙනවා, සමහර ඒවල ගහලා නැහැ. ටොයිස් තියෙනවා. ස්කින් ප්‍රොඩක්ට් මේ පැත්තේ තියෙන ස්කින් ප්‍රොඩක්ට්ස්. මේකක් 50යි. මාස් ෂීට්. Serum. Banana bar for dry skin. Cream jati, Vaseline, sunscreen. ඔක්කොම ජාති තියෙනවා. ඉලෙක්ට්‍රික් බඩුත් තියෙනවා පස්සේ. चॉकलेट තියෙනවා, टॉफी තියෙනවා. छोटी गमी कैंडी में स्कूल पेंसिल बॉक्स අනුවයි කියන්නේ ලංකාවේ ගානෙන් 8න් වැඩි කරන්න ඕන. මිනි කුකීස්. ඇඳුම් තියෙනවා මෙතන.
පොඩියගේ කකවත් තියෙනවා. එච්චර ක්වොලිටි මේව නෑ හැබැයි නෝමල් තමයි තියෙන්නේ. සාමාන්‍ය මැලේසියා එක්ක බලද්දී තියෙන ලොකුවට ගණන් අඩුවක් නැහැ. මැලේසියාවලත් ඊටත් වැඩි අඩුවට සමහර තැන්වල තියෙනවා. ඉතින් අපිට හොයාගන්න බඩු. ඒ නිසා ලොකුවට මෙහෙන් ගෙනියන එකේ තේරුමක් නැහැ වගේ අපිට බඩු. මොකද අපිට මැලේසියාවල 2.40 කඩයක් තියෙනවා. ඒකේ මෙන්න මේ වගේ දේවල් 2.40ටත් තියෙනවා. ඒ නිසා ලොකු ගණන් අඩුවක් නැහැ. ඉතින් අපිට මැලේසියා එක්ක කම්පෙයාර් කරලා බලද්දි මෙහෙ ලංකාවත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි ගොඩක් ගණන් අඩුයි. ඒ නිසා ලංකාවෙන් ආපු කෙනෙක්ට නම් ඉතින් මෙහෙන් ගෙනියන එක ගොඩක් වටිනවා. ගොඩක් බඩු. ගොඩක් ගණන් අඩුයි මෙහෙ. චොක්ලට් නම් තියෙනවා ටිකක් ලාභයි මෙතන. මේකම තියෙනවා 250ට තියෙනවා 200ට තියෙනවා මේවල. ඇඳුම් නම් ගොඩක් ගණන් අඩුයි. ඉතින් මෙතන ඉන්ද්‍රා මාකට් එකේ. අරලිය මල මේ ෆේමස් ඕකනේ කොණ්ඩේ ගහන්න. යා ක්ලික් පපාවන් එන පපාට ගන්න. Nada. Up to like me one. Yes. I want like me one like that. Okay. Nada. Pants තියෙනවා 100 වලට ගොඩක්. Yeah, this one is to මේ දඩ ගත්තානේ මේක. Yes. මේ බ්ලවුස් තියෙනවා 180 180යි. මේවත් ලස්සන. baby bag. pencil box තියෙනවා 50යි. මේව නම් ලාභයි නේ. 50යි කියන්නේ 500ක් විතරනේ. නැද්ද? Thank you. Hmm? 120යි නේ. තියෙනවා බබා කැටයන්. කොහෙන්ද පෙන්නන්නේ මේ කැටයන් බබා? කැටයන් තියෙනවා. මේ බුදු පිළිම තියෙනවා. චූටි චූටි ලස්සනේ. ඔයාලා තායිලන්ඩ් આવුත් මෙන්න මේ ඉන්ද්‍රා ස්ක්වයර් එකට එන්න. ඒකේ ගොඩාක් බඩු ලාභයි. අනිත් තැන් වලටත් වැඩිය රටනම් එකත් ලාභයි. මෙතන ගොඩාක් ලාභයි. ගොඩාක් ඇඳුනුත් තියෙනවා. ඇඳුම් එක එක දේවල් තියෙනවා. මේ ඉන්ද්‍රා ස්ක්වයර් එකට ගොඩාක් සෙනග එනවා shopping කරන්න. ඒක ඔයාලා තායිලන්ඩ් આવුත් මෙතෙන්ටත් එන්න. තියෙනවා ඒ අර ඉන්ද්‍රා ස්ක්වයර් එකට ඉස්සරහා මොකද්ද දන්නේ නැහැ නම නම් හරියට මම ලියන්නම් මෙත් දාන්නම්. ඒකේ ගොඩාක් අඩු. ඒකේ බඩු ඊටත් වැඩි අඩුයි. මේව හැම 150යි එකක්. ඒ බබා මං ගත්තා දෙකක්. මෙතන නම් ගොඩාක් අඩුයි. මේ ෂෝට්ස් තියෙනවා ඒවා 120යි 75යි. මේ ප්ලැටිනම් මාකට් එක ඉන්ද්‍රා ස්ක්වයර් එක ළඟම තමයි මේකක් තියෙන්නේ. ඒවා තියෙනවා 100යි. ගම කමේ මේ වෙන්නේ රෑට නෙමෙයි ටී-ෂර්ට් වගේ.
ඩෙනිම් තියෙනවා 200යි අර මේ ප්ලැටිනම් මාකට් එක උදේට තියෙනවා. ඉතින් මෙතනත් ගොඩාක් ගණන් අඩුයි. අනික අර ගොඩක් දේවල් තියෙනවා තෝරලා ගන්නත් එක එක ලස්සන ඩිසයින්ස් වලින් එහෙම තියෙනවා ඇඳුම් ගන්න මෙතන. ඒ වගේම තමයි මෙතන රෑට නයිට් මාකට් එකක් තියෙනවා ප්ලැටිනම් නයිට් මාකට් කියලා. ඒකෙත් ගොඩක් ගණන් අඩුයි. ඉතින් රෑට යනවා නම් ඒකෙනුත් බඩු ගන්න පුළුවන් ප්ලැටිනම් නයිට් මාකට් එකෙන්. ඉතින් ඔයාලත් බැංකොක් යනවා නම් අනිවාර්යෙන්ම ඉන්ද්‍රිස්කුවා ප්ලැටිනම් උදේට හරි ඒකේ නයිට් මාකට් එකට හරි අනිවාර්යෙන්ම යන්න. ගොඩාක් අඩුවට ලස්සන ඇඳුම් ගන්න පුළුවන්. ප්ලැටිනම් එකෙන් නම් ගොඩාක් ලස්සන දේවල් තියෙනවා ගන්න තෝරලා බේරලා ගන්න පුළුවන් දේවල්. අලුත් ලස්සන ඩිසයින් තියෙනවා. ඒ වගේම තමයි මේ අපි shopping ගැන කරන දෙවෙනි වීඩියෝ එක. එක වීඩියෝ එකක් තියෙනවා ප්ලැටිනම් මෝල් එකේ අපි shopping කරපු වීඩියෝ එකක්. ඉතින් ඒකටත් වැඩිය මේ තැන්වල ගණන් අඩුයි. ඉතින් මේක අපේ දෙවෙනි vlog එක. තවත් shopping කරන vlog එකක් ඉස්සරහට අරගෙන එන්න. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. ඔයාලත් බැංකොක් යන්න ඉන්නවා නම් shopping කරන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක save කරලා තියාගන්න. ඒ වගේම සිලොන් නෝමන් ෆැමිලි එක subscribe කරලා තියාගන්න. අලුත් ලස්සන තායිලන්තෙම වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකල් හැමෝටම සුබ දවසක්. bye